ඊයේ ජනගංගාවක් බලා සිටියේදී දැවී ගිය මාලනීගේ චිතකය අද අලු ගොඩක් බවට පත්ව තිබෙනවා. අවසානයේ අද දිනයේ ඉතිරි වූයේ මාලනීයගේ මතකය සහ එදෙස බලා සිටින චන්දික නානායක්කාර පමණයි. මාධ්‍යවේදියාගේ කැමරාවට හසු වූ සංවේදී සිදුවීම මෙන්න. හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන නාමයක් තබමින් නිලි රචන මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ සවස දැයින් සමුගෙන යනු ලැබුවා. අතිවිශාල ජනගංගාවක් කෑට තනි රැකීමට ඊයේ රාත්‍රී වනතුරුම රැඳී සිටිනු දැක ගන්නට ලැබුණා. මේ වන විට ඇයගේ චිතකය අලු බවට පත්ව තිබෙනවා. අද දිනයේ මාලනියගේ තනි නොතනිය සඳහා දැවී අලුවි ගිය චිතකය අසල චන්දිම නානායක්කාර කියාගත නොහැකි වූ දුකකින් අසල රැඳී සිටිනු දැක ගන්නට ලැබෙනවා. මාධ්‍යවේදියෙකු අද දිනේ එම සිදුවීම පවසා ඇත්තේ මේ ආකාරයෙන්. මාලනියගේ අවමංගල උත්සවයේදී ලකුණු දාගන්න දැඟලුව නැති මාලනිය වෙනුවෙන් ජීවත් විද්දී යුතුයකම ඉටු කළ මිනිහෙක්. මාලනීට අවශ්‍යම අවස්ථාවේ රෝගාතුර වෙලා ඉද්දී උපස්ථාන කරන්න වෙලාවට බෙහෙත් ටික දෙන්න රෝහලට ගෙනියන්න ළඟ හිටිය චන්දික නානායක්කාර විතරයි. අන්තිමට මාලනීගේ අලුගොඩ ළඟට වෙලා හිස් බැල්මකින් බලාගෙන ඉන්නවා. පුදුම මිනිස්සෙක්. පුදුම කැපකිරීමක්. මාලනී අන්තිම මොහොතේ පවා චන්දිකව තුරුළු කරගන්න ඕන කියලා කියපු එකේ ඇත්ත දැන් තමයි තේරුම් යන්නේ. ඇත්තටම චන්දික මාලනීව බලාගෙන තියෙන රැජිනක් විදිහටම තමයි. චන්දික උඹට ස්තුතියි මචං. උඹ වගේ මිනිස්සු මේ රටේ විතරක් නෙවෙයි මේ ලෝකෙන් ගොඩක් අඩුයි. යනුවෙන් එම මාධ්‍යවේදියා පවසා තිබෙනවා.